ශ්‍රී ලාංකීය කලාකෙත කියලා කියන්නේ හරි අපූරු තෝතැන්නක්. මම එහෙම කියන්නේ ශ්‍රී ලාංකීය කලාකෙත තුල ඊටමත් ශ්‍රී ලාංකීය කලාකෙත තුල ඊටමත් විශිෂ්ට ගණයේ නිර්මාණයන් බිහි වෙලා තියෙනවා. ඉතින් මේ නිර්මාණවල අයිතිකාරයින් අතේ විශිෂ්ට පතාක යෝධයින්. ඒ ශේෂ්ත්‍රවලින් ගායනය වේවා, නර්තනය වේවා, රංගනය, ගීත රචනය මේ සෑම අංශයකින්ම කෙළ පැමිණි පතාක යෝධයින් ශ්‍රී ලංකා ධර්ණි තලයට බිහි වෙන්නේ අපගේ වාසනාවකට. ඉතින් ඔබ මම අපි සෑම සියලු දෙනාම බෙහෙවින්ම වාසනාවන්ත වෙනවා. එවැනිම අතිදක්ෂ ශ්‍රී ලාංකීය කලාකෙත ශ්‍රී ලාංකීය සාහිත්‍ය අස්වදන ඒ පතාක යෝධයෙකු අද අපිත් සමග මේ සන්ධ්‍යාව වර්ණවත් කරගන්න එකතු වීම සම්බන්ධයෙන්. ඉතින් ඊටමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා ධම්මික බණ්ඩාරණී ආයුබෝවන්. ආයුබෝවන්. අපට විශාල ගෞරවයක් ඔබතුමන් අපත් සමග අද මෙතන ඉන්න එක. ඉතින් අපගේ අත්පොළ සන්නාදේ ඉතින් අද දවසේ හොඳම හරිය ඔබ මම පොළ පුලා බලා සිටියේ මොහොතට අපි දැන් එළඹිලා තියෙන්නේ. ඉතින් ධම්මික බණ්ඩාරණී මම මෙහෙම දෙයක් අහන්නම්. මොකද ඔබට මට පොදු වුණු ඊටාම සුවිශේෂී මේ වයසට පොදු සුවිශේෂී මාතෘකාවක් තමයි ආදරය කියලා කියන්නේ. ඉතින් මේ ආදරය කියන දේ ආදරය කරන ආදරවන්තියගෙන් ආදරවන්තයා හෝ එහෙම නැත්නම් ආදරවන්තයාගෙන් ආදරවන්තිය හෝ බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ දෙයක්ද? ඔයාලා තමයි දන්නේ. ඉතින් ඒ කියන්නේ ධම්මික බණ්ඩාරණීනේ මේකට පොදු වෙච්ච රූපරාම පෙළක් තියෙනවද කොහේ හරි? නෑ. ඒ කියන්නේ අපි ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ඉස්සෙල්ලාම නානත්ත් කාය නානත්ත් සංඥා. එකිනෙක කෙනා ආදරය කරන විදිය සහ බලාපොරොත්තු වෙන විදිය සාපේක්ෂයි. ඔබ ඔබේ ප්‍රේමවන්තයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ මේ පුත්‍රයා එහෙම නැත්නම් මේ සහෝදරයා බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. තව කෙනෙක් තව විදියක්. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ප්‍රේමය කොයි විදිහටද ඇති වෙන්නේ? දැන් ඔයා කොහොමද ගෑනු ළමයට ප්‍රේම කරන්නේ? මොන හේතුවක් හින්දාද මට කියන්නකෝ. සැලෙන ලෙලෙන දලුව විලස නිතම නරෝලා යනකොටද? එහෙම නැත්නම් කතා කරන විදිහටද? එහෙම නැත්නම් එයාගේ එන කෑමයකටද? නැත්නම් එයාගේ තාත්තලා අම්මලාට තියෙන ධනයටද? ඔයා කියලා දෙන්න. ඒක සාපේක්ෂව මට දැනෙන විදිහට මම ඒකට ආදරය කරනවා. කාටද? මගේ ප්‍රේමවන්තිය. හරි. මේක හරි සාපේක්ෂයි. දැන් මම ආදරය කරන කාලේ මට ඕනේ කරලා තිබුණා වැඩි මහත නැති. ඒ මගේ කාලේ. මගෙත් එහෙමයි. පොඩ්ඩක් කෙට්ටු. ඒ ඉතින් මම ඒ කාලේ බලාපොරොත්තු වෙච්ච විදිය. අද මම ආදරය කරනකොට අදත් කරනවා මේ කරනකොට ඒවා වෙනස්. එහෙම සාපේක්ෂයි. හැබැයි මොනවා වුණත් මම දන්නේ දැන් ගෑනු ළමෙක් පිරිමි ළමයෙකුට ආදරය කරනකොට සමහරවිට පොකට් එකේ තියෙන සල්ලි වලට ආදරය කරන්න පුළුවන්. එහෙම නැත්නම් චොක්ලට් එකක් කන්න ආදරය කරන්න පුළුවන්. ඒ වගේ යටිතල පහසුකම් සඳහා ආදරය කරන්න පුළුවන්. නමුත් ගෑනු ළමයෙක් හුඟක් කරාට බලාපොරොත්තු වෙනවා කාරණා තුනක්. ඔය තුන නැතුව පුතේ මොන තුන තිබ්බත් වැඩක් නැහැ. ඒ තමයි අවංක ආදරය, විශ්වාසය, ආරක්ෂා. මොකද කියන්නේ? 100%ක් හරි නේද? ඉතින් මේගොල්ලන් අහන්න. එයාලට ඇහුවේ. හරි. ඉතින් ධම්මික බණ්ඩාරණී වැඩේ පටන් ගත්තීම කට්ටියගේ හදවත් වලට කතා කරන පුංචි අකුණක් වගේ වදින්න නැති. ඉතින් මේ නූතන ගීත සාහිත්‍යයට එකතු වෙන හරි අපූර්ව ගීතයක්. ගීත ගායනා කරන්නේ සමන්ලි ෆොන්සේකා. එතකොට සංගීත සභාවලා තියෙන අරුණ ගුණවර්ධන සංගීත රචනය, පද රචනය සුජීව්‍ය හෙටිතාන්ත්‍රී. ඉතින් මේ ගීතයේ කියනවා සමන්ලි ෆොන්සේකා මට කවුලෙක් ඕනේ නෑ ලස්සන ගීත ගායන ඉඳ හිට දුකහන උලලෙනෙක් හිටනම් ඇති කියලා. නෑ ඒක තමයි අර අපි කියවේ අවංක ආදරය, විශ්වාසය, ආරක්ෂාව. දැන් අපිට ඕනනම් පෙම්මුතිර කියන්න පුළුවන් නේ වැහිවලා කුලෙන් පැල්පත සාදන්නයි කවුලුවක් ලෙසින් තබන්නේ දේ දුන්නයි. පුළුවන්ද බාසුන් නෑ ළම කොට දෙතු. අර
වැයි වලාකුණෙන් පැල්පත හදනවා කවුරුවක් විසින් දේ දුන්න සාදනවා. ඊට පස්සේ අපිට ප්‍රේම ප්‍රාර්ථනා තියෙන්න පුළුවන්. සුදු මීදුම පීදෙන තොටිල්ලේ සඳ පායන කොමල ඇසිල්ලේ ඈතින් ඈතට යමු අපි පාවිල්ලා සතපක් සක්විනේ. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට ජීවිතේ මුණ දෙන්න සිද්ධ වෙනවා රොමැන්ටික් රියලිටික් කියන දෙකටම. රොමැන්ටික් වල අපිට ඕන විදිහට ආදරය කරන්න පුළුවන් හින්දි චිත්‍රපටි විදිහට සිංහල චිත්‍රපටි විදිහට. නමුත් අපි ජීවිතේ ආපහු ප්‍රායෝගිකව මුණ දෙන්න ගියපුවාම අපි ප්‍රායෝගික ගැටලු වලට මුහුණ දෙනවා. එතකොට තමයි අපි කිව්වේ කාන්තාවකට අවශ්‍යයි අවංක ආදරය, විශ්වාසය, ආරක්ෂාව. පිරිමියෙකුටත් වෙන්න පුළුවන්. පිරිමියෙකුට ආරක්ෂාව අවශ්‍ය නැති වෙන්න පුළුවන්. හැබැයි පිරිමියෙකුටත් අර දෙක අවශ්‍යයි. මොකද්ද? අවංක ආදරය සහ විශ්වාසය. කාන්තාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. ඒ නිසානේ මනමේ කුමාරයා මැරලා වැටෙනෙන් පස්සේ මනමේ කුමාරිය ටික නම්මේ සීලී වෙන්නේ කාටද? වෙද්දට. හරි. මොකද එයා දන්නවා එතනින් එහාට මට ආරක්ෂාවක් නැහැ කියන්නේ. ඉතින් මේ මහා ලොකු නිර්මාණයක් නෙමෙයි. නමුත් මේ ගෑනු ළමයා කියන්නේ ඒකයි. කවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා. මහා රොමැන්ටික් සින්දු කියන්න බලන්න මට වැඩක් නැහැ. උලලීනෙක් වේයන් ඉඳ හිට දුක අහනා. උලේන ඇත්තටම දුක අහන්නේ උගේ දුක තමයි අපිට කියන්නේ. නමුත් උගේ දුකත් නෙමෙයි. මම නිකන් අහන්න උලලීන කියන්නේ. උලම. දැකලා තියෙනවද? නෑ මම කන්නඩියෙන්ම උලලීනට කියන පර්යාස පදය තමයි උලම. උලම. දැන් උලම සාමාන්‍යයෙන් ගම්බද ප්‍රදේශවල රෑ 11ට 12ට non stop හූවක් කියනවා. ඒ හූව කියනකොට අපි ඔක්කොම බය වෙනවා. ගම්වල මිනිස්සු ගිහිල්ලා දොරවල් ඇරලා බලනවා ආච්චිලා සීයලාගේ නාඩි වැඩනවද කියලා. එතකොට පුතේ උලම හූවක් කියපුවාම තව පැත්තකින් තව හූවක් ඇහෙනවා. ඒක වෙනම පැත්තකින් අපි ඔක්කොම බය වෙනවා. නමුත් ඇත්තටම උලම හූ කියන්නේ වර විද්‍යාපීඨනේ උගේ මදු සමයට පෙම්බරියට කතා කරනවා. ඔයා කොහෙද කියලා. කොහෙද කියලා අහනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් උත්තර දෙන්නේ උලමි. මම මෙහෙ කියනවා. ඊට පස්සේ සද්ද නැතු යනවා. ඒ තමයි උලමගේ මංගල්‍ය තමයි අපි මේ අවමංගල්‍ය කරගෙන තියෙන්නේ. නමුත් මෙතන උලලේනෙක් වයන් කියලා කියන්නේ කවුලෙක් වෙනවට වඩා හොඳයි මගේ දුක සැප තේරුම් ගන්න පිරිමියෙක් මට ඕනේ. රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා. සුළඟ එනකොටනේ අපි රුවලෙන් යාත්‍රාව පදවන්නේ. එහෙම වෙන්න එපා. හබලක් වයන් ඔරුවක් වෙරළට ගෙන. ඒ තමයි ආරක්ෂාව විශ්වාසය. නටුවක් මොටද මට ලා සුළඟට සැලෙනා. වැඩක් නැහැනේ. නටුව තියෙන්නේ මල ගිලිහෙන්නේ නැතුව රැක ගන්න. සුළඟට පුළුවන් නම් ඒ මල කඩා දාන්න මොන නටුවක්ද ඒක? කටුවක් වයන් මල් නටුවක් මුර කරනවා. රෝසමලි නටුයි කටු වනවඹරු ඔහොම හිටු. ඒ තමයි ආදරය. අවංක ආදරය, විශ්වාසය සහ ආරක්ෂාව. ඒ තුළ තමයි මේ ගීතය ගමන් කරන්නේ. ඉතින් යොමු ගීතයට මේ අර්ථය ඔබේ මනසේ රඳවගෙන